හෙලෝ ඔන්න ඉතින් මාර්චලත් මගේ වොයිස් ඕවර් ලොග් එක අරගෙන ආවා. මම හිතනවා හැමෝම හොඳින් ඉන්න ඇති කියලා. ඉතින් මේක නම් වීකෙන්ඩ් ලොග් එකක්. සෙනසුරාදා කියන්නේ සැටර්ඩේ මම හවස තමයි මේ ලොග් එක කරන්න ඕනේ කියලා හිතුවා. ඉතින් මම එදා ගියා කොෆි ෂොප් එකට. මොකද මට ටයිම්ස් තිබ්බ පොඩ්ඩක් රෙස්ට් කරන්න. මං ආසම කොෆි ෂොප් එකට ගිහිල්ලා පොඩි වෙලාවක් එතන හිටියා. සෙනසුරාදා හවස. මොකද ගිය සතියේම මං ගොඩාක් මහන්සි වුණා. ඉතින් මට හිතුණා මට පොඩි බ්‍රේක් එකක් ඕනේ කියලා. ඉතින් මම එදා කොෆි එකක් බොන්න කොෆි ෂොප් එකට ගියා. ඉතින් කොහොමද ඔයගොල්ලන්ගේ දවස් මොනවද කරේ? ඕගොල්ලන් මහන්සි නම් මොනවද කරන්නේ? ඔයගොල්ලන්ට බ්‍රේක් එකක් ඕන නම් ඔයගොල්ලන් මොනවද කරන්නේ? කියලාත් ඉතින් කියාගෙනම යන්න කියලා මම ඉල්ලනවා. මොකද මම නම් ඉතින් විවේකයක් ඕන වුණාම මම නම් ඉතින් ආසම තැනකට තමයි මම නම් යන්න ආස. මම ගොඩක් වෙලාවට යන්න ආස කොෆි ෂොප් එකට ගිහින් ඉන්න. එහෙම නැත්නම් පොතක් කියවන්න නැත්නම් ලයිබ්‍රරි එකට යන්න. හැබැයි ඉතින් මම සෙනසුරාදා හවස කොෆි ෂොප් එකට ගියා. මොකද මට ලොකු වැඩක් තිබ්බෙත් නැහැ. එදා හවස ඉතින් කොෆි ෂොප් එකට ගියා. ඉතින් කොහොමද ඔයගොල්ලන්ගේ ගිය සතිය දැන් වන්න අවුරුදුත් එන්න ළඟයි. මම හිතනවා හැමෝම දැන් ලෑස්ති වුණත් ඇති කියලා අවුරුදු වලට. ඒ වගේම මම මේ ලොග් එකටම මගේ ඩේ 2 එකත් ඇඩ් කරා කියන්නේ සන්ඩේ මෝර්නින් මම උදේම මගේ රූම් එක පොඩක් අස් කරා. මොකද ගොඩාක් වැඩ කරපු හින්දා මට මගේ රූම් එකත් ටිකක් අස් කරගන්න බැරි වුණා. මොකද මම ආස නැහැ දූවිලි තියෙනවට මට මේ ඒක ලොකු ඉසරදයක් වගේ දැනෙන හින්දා මම උදේ නැගිට ගමම ඉක්මනටම කරන දේ තමයි මගේ මේ රූම් එකේ දාස් කරා. මේ අනිත් එක මේ දවස්වල හරියට දූවිලි ඒ ඩස්ට් එකට හරි අමාරුයි. ඉතින් මම කරපු වැඩේ හොඳට රූම් එක ඩීප් ක්ලීන් කරා එදා සෙන් ඉරිදා. මොකද ඉරිදා මට චර්ච් යන්න හම්බුනේ නැහැ. ඉතින් මම හිතුවා ඉතින් උදේම එහෙනම් අස් කරා නම් හොඳයි කියලා. ඉතින් එදා අම්මයි මායි තමයි ගෙදර හිටියේ. අම්මට පොඩ්ඩක් රෙස්ට් කරන්න කියලා මම ඉරිදා නම් ගෙදර ඔක්කොම වැඩ ටික කරා. ඉතින් එදා ඉස්සෙල්ලාම කරේ මගේ කාමරයස් කරේ මට ඒක තමයි ඉස්සෙල්ලාම කරන්න ඕන වෙලා තිබ්බේ. ඉතින් මේක නඩියක් දිග ලොග් එකක් වෙයි. ඔයගොල්ලන් නම් ඉතින් ආසේ දිග ලොග්ස් වලට නැත්නම් ෂෝට් ලොග්ස් වලටද මට එකත් පොඩ්ඩක් කියන්න. මොකද මම තාම අලුත් නිසා මට තේරෙන්නේ නැහැ කොහොමද ලොග් එකක් හරියටම කරන්න ඕනේ කියලා. ඉතින් මම පුළුවන් විදිහට ඉතින් ලොග්ස් කරලා ඔයගොල්ලන්ට ෂෙයා කරනවා. ඉතින් ඔයගොල්ලන්වත් මට සපෝට් කරන්න මගේ ලොග්ස් කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම ෂෙයා කරන්න, දන්න අයට යවන්න. ඉතින් මගේ මේ ෆැමිලි එකට අලුත් අයත් එකතු කරන්න ඉතින් මට පොඩි සපෝට් එකක් දෙන්න. ඉතින් මම නම් ඉතින් සිම්පල් විදිහට තමයි ක්ලීන් කරන්නේ. මම ඉස්සෙල්ලා ටිෂු එකකින් ඔක්කොම ක්ලීන් කරා. මගේ බරු ටික අයින් කරලා මේ දැන් පොඩ්ඩක් මේසේ බරු ටික එඩෙමෙඩ කරා. මොකද මගේ මේස හරි චූටි. ඉතින් මම ගොඩාක් බඩු තියෙනවා. එකෙක් තියාගන්න. ඒකට තියාගන්න ඉඩමාල් ඉතින් මම කොහොම හරි මැනේජ් කරගන්න ඕනේ හින්දා මම ඉතින් ගොඩාක් බඩු මගේ මේසෙන් අයින් කරා. අයින් කරලා ටිකක් මට ඕනේ මං කියන්න තියෙන ටික තමයි මම මේ තියාගන්නේ. මම හරියට ඔයගලන්ට පේනවා ඉතින් මගේ විෂන් බෝඩ් එක. ඉතින් අර කලින් පේන්නේ මට ගිය අවුරුද්දේ ගිය අවුරුද්දේ හදපු විෂන් බෝඩ් එක. ඒක මම ප්ලෑන් කරලා තියෙන ගිය අවුරුද්දේ අගෝස්තු වල පටන් ගත්තා. ඒකට ගිය අවුරුද්දේ අගෝස්තු වෙනවා 2026 අගෝස්තු 8 වෙනිදා වෙනකන් තමයි ඒ විෂන් බෝඩ් එක. හැබැයි මම මේ පාර විෂන් බෝඩ් එකක් ජනවාරි වලම හදපු හින්දා ඉතින් මට විෂන් බෝඩ් දෙකක විෂන්ස් තියනවා මේ අවුරුද්දේ සබ්මිට් කරගන්න. මම ඒ දෙකම try කරනවා. මොකද අර ගිය අවුරුද්දේ ඇදුවේ අගෝස්තු 8 වෙනිදා හින්දා මට ඒකේ ගොඩක් දේවල් මම achieve කරගත්තා. මොකද මට මාරම සතුටුයි. ඒ විෂන් බෝඩ් එක දකින්න හැම වෙලේම මගේ ගිය අවුරුද්දේ විෂන් බෝඩ් එකේ මට තිබ්බත් 2 months වලින් කොහොම හරි මට ලැප්ටොප් එකක් ගන්න ඕනේ කියලා. අනේ මන් දන්නේ විෂන් බෝඩ් එක හැදුවා විතර ඒක හැමදාම දකින්න ඒ ඩ්‍රීම් එක ඇත්තටම හරි ගියා. ඉතින් අන්න ඒ ලැප්ටොප් එක තමයි ඔයගලන්ට පේන්නේ. මම ඒකයි කියන්නේ විෂන් බෝඩ් එකක් හදන එකේ විශේෂත්වය. ඇත්තටම මේක ලොකු දෙයක් කරනවා නම්
මම කියන්නේ ඉගෙන ගන්න අය බලන ඇති මගේ logs. එතකොට work කරන කට්ටිය බලනවා ඇති. එතකොට තව ගොඩක් ඩ්‍රීම්ස් තියෙන අය. ඒතර මම ඒගොල්ලෝ හැමෝටම කියන්නේ මේ විදිහට විෂන් බෝඩ් එකක් හැමදාම S2කට පේන තැනක තියන්න. එතකොට මේ හිතා ගන්න බැරි විදිහට ගොඩක් දේවල් ඔයගලන්ට ලබා ගන්න පුළුවන් කියලා. මොකද ඒවා අපි දකින්නකොට හැම වෙලෙම දකින්න ඉතින් ඒව අපිට ඉෂ්ට කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මට ගිය අවුරුද්දේ විෂන් බෝඩ් එකකින් උනට මේකෙන් ෂෙයා කරලා කියන්න ඕනේ. මොකද ඒකේ තියෙද්දි ඩ්‍රීම්ස් ගොඩක් මම මේ වෙද්දි අචීව් කරලා ඉවරයි. එක ඩ්‍රීම් එකක් තියෙනවා. ඒක නම් ඉතින් තාම අචීව් කරගත්තේ නෑ. මං හිතනවා මේ ඩ්‍රීම් එක මට තව ටික කාලයක් ඕනේ කියලා. ඉතින් ඔය ලයිට් එකට මම ගොඩක් හරි ආසයි. ඒ වගේම මම අනිත් දේ තමයි මට මාකර්ස් ටික මේ චේන්ජ් කරගන්න ඕනේ වුණා. ඒනට ඉතින් මං කරේ වැඩේ ඒව ටික ඔක්කොම එකතු කරලා රබර් බෑන්ඩ් එකක් දාගත්තා. නැත්තම් මේව ඔක්කොම මේ මගේ මේසේ හැම තැනම මාකර්ස් highlighters ඔක්කොම මේ highlighters නම් උතන මම අයින් කරා. මම ඒවා මගේ pencil case එකට දාගත්තා. මොකද මේ දවස් වලට මට ගොඩක් highlighters use වෙන හින්දා මම ඉතින් මගේ markers ටිකයි white board markers වී ඒවා ටික විතරයි patty glum white board markers ටික එතනින් තියපා. මම රතු පෑන් ගොඩාක් තියෙනවා. මම මේ බැලුවේ මේ මට රතු පෑන් කියන මගේ පෑන් ටික ඉවරද එහෙම කියලා මම ඒවත් වෙන් කරගත්තා. මේ ගොඩක් වෙලාවට මං ගාව බඩු තිබ්බා මම ඒවා ළමයිට දෙනවා. මොකද මේ මං අස් කරන වෙලාවට අලුත් ඒවා තිබ්බා මං ඒවා අයින් කරන මගේ චූටි ළමයි ඉන්න ළමයි කියන්නේ මගේ ළමයි නෙමෙයි. මල් ළඟට එන චූටි බබාලා ඉන්නවා. ඉතින් එයාලට මම ඉතින් මේ දෙනවා. ඕවා ඉතින් අස් කරාම කියන්නේ මමත් සමහරකට ගොඩාක් කරගන්නවා. මේ උඹට සමහරකට ඒවා මේ මට කරගන්න බැරි වෙනවා. මේ ඉතින් ඔන්න ඔය විදිහට තමයි මගේ ටේබල් එක මම ක්ලීන් කරගත්තේ. මම හරි ආසයි වයිබ් එකට. මගේ ටේබල් එක තියෙන විදිහට මම මාර මාසයි. ඊට පස්සේ මම අස් කරේ මගේ කාමරේ දෙවෙනියටම ආසම තැන. ඒ තමයි මම යාඥා කරන තැන. ඉතින් මොකද අපි දැන් දවස් 40ක් චතාරික කාලය පටන් ගත්තා. ඉතින් දැන් චතාරික කාලයට පස්සේ ඉතින් මේ ඉරිදා ඉඳලා අපිට සුද්ධෝ සතියත් පටන් ගන්නවා. ඉතින් සුද්ධෝ සතිය කියන්නේ අපි අන්තිම දවස් 7 කියන්නේ සතිය අන්තිම සතිය මේ චතාරික කාලේ අවසන් වෙන තියෙන. ඊට පස්සේ අපිට පාස්කුව ලැබෙනවා. ඉතින් මම හිතුවා එතන ටිකක් ලස්සන කරන්න ඕනේ කියලා. මම තාම එතන ලස්සන කරේ නැහැ. පහන තියෙන තැන. මොකද අපි පොල් තෙල් පහන තියන්නේ නැහැ. මල් පත් තියන්නේත් නැහැ. චතාරික කාලෙටම. ඉතින් පාස්කුවලින් පස්සේ තමයි අපි පහන තියන්නේ මල් තියන්න පටන් ගන්නෙ. ඉතින් එතන නම් පොඩ්ඩක් පිළිම එහෙම අලුත් කරන්න ඕනේ. දැන් ඔය චූටි පිළිමේ මට මතකයි මම ජොබ් කරපු පළවෙනි කාලේ අරගත්ත එකක්. ඒක තාමත් අපේ ගෙදර තියෙනවා. ඒක තමයි කාමරේ තියලා තියෙන්නේ. ඉතින් ඒ දේවල් මම පිරිසිදු කරලා තිබ්බා. ඉතින් ඔය තියෙන මගේ ඉන්ඩෝර් ප්ලාන්ට් එක මේ දවස්වල මම ගොඩාක් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් එළියෙන් තියලා තියෙන ළමයි ඒවා තියාගන්න හරි අමාරුයි. මොකද හරි රස්නේ මේ දවස්වල ප්ලාන්ට්ස් වලට කොච්චර වතුර දැම්මන් තේවල සාතු කරත් ඒවා ගේ ඇතුලේ තියාගන්න හරිම අමාරුයි මේ රස්නියට. ඒවා මැරෙන්න බලනවා. ඉතින් මේ එක පැලයක් නම් අනේ මන්ද හිතා ගන්න බෑ. හැමදාම මම ඒවා ඔය වලට වෝටර් ස්ප්‍රේ කරාට මේ ගහ මැරුණා. ඉතින් මට හරි දුකයි. ඉතින් මං කරේ වැඩේ මේ ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ඔක්කොම පොඩ්ඩක් එළියෙන් තිබ්බා. මේක විතරයි මම මේ කාමරෙන් තියලා තියෙන්නේ. ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තියාගන්න පුළුවන් විදිහක් දන්න කෙනෙක් ඉන්නවනම් අනේ ප්ලීස් කමෙන්ට් එකක් දාගෙන යන්න. කොහොමද මේ රස්නි කාලේ ඔයගොල්ලන් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තියාගන්නේ කියලා. ඉතින් තව කියන්න ඕනේ ඔයගොල්ලන්ට රික්වෙස්ට් තියනවා නම් අනේ මට ඒවත් කියන්න. අනිත් එක මගේ වීඩියෝ ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, දන්න අයට යවන්න. මට ඔයගොල්ලන්ගෙන් චූටි සපෝට් එකක් ඕනේ. ඉතින් ඒක ඔයගොල්ලන් කැමති නම් මට ඒක කරලා දෙන්න.
ඔයගලන්ට තව දෙයක් බලා ගන්න පුළුවන් අපේ ගෙදර ඉන්න දඟ මල්ල. එයාට ඉතින් මම ෆෝන් එකේ ඉන්නව නම් ආස නැහැ. එයාට හැබැයි ලොකුම ආස දේ තමයි මම ගෙදර නම් එයාට හැපි. ඉතින් මට එයා වද දෙන එක තමයි එයා කරන්නේ දවස් 30ම. මම ගෙදර මගේ පස්සෙන් උයන්න ගියත් පස්සෙන් ඉතින්. ඔන්න ඉතින් මගේ ලොග් එක දික් වෙන්න ඊළඟ හේතුව. මම එකටම ඇඩ් කරා සන්ඩේ ඊවිනිං අම්මයි මායි දිනයකට එළියට ගියා. මොකද තාත්තා ගෙදර හිටියේ නැහැ. ඉතින් අම්මයි මායි විතරයි හිටියේ. ඉතින් අපි කතා වෙලා එළියෙන් ඩිනර් ගමු කියලා හිතුවා ඉරිදා. ඉතින් අපි ගියා ඉරිදා අපි හැමදාම යන්න ආස හොටෙල් එකට. අපි දෙන්නා ඉතින් ආස කෑම ඉතින් ඕඩර් කරගත්තා. බොන්න ආස දේවල් ඕඩර් කරගත්තා. ඕක නම් මම ඕඩර් කරේ කොහමද කොක්ටේල් එකක්, කම්මි ජූස් එකක් ඕඩර් කරේ. මෙතන මේක ඔරෙන්ජ් මොකද්ද නමක් එක කියා ගන්න බැරි හරි අමුතු නමක්. කොහමද මම මේ එක ඕඩර් කරගත්ත ළමයි. ඒක හොඳයි. එදා ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නැහැ ඉරිදා. අපි හිතුවා මේ මොකද වෙනදට හැම ඉරිදාටම ලොකු ගොඩාක් ක්‍රවුඩ් එකක් ඉන්නවා. හැබැයි මේ ඉරිදා ලොකු ක්‍රවුඩ් එකක් හිටියේ නැහැ. ඉතින් අම්මයි මා නිදහසේ එදා ටිකක් රෑ වෙනකන් හිටියා. මම හිතනවා අපි විතරක් නෙමෙයි අපේ අම්මලා තාත්තලාටත් වෙලාවක් දෙන එක ඇත්තටම ලොකු දෙයක්. එයාලත් මහන්සි වෙනවා. මම හිතනවා එයාලට රෙස්ට් එකක් ඕනි කියලා. ඉතින් මම හැම වෙලේම අම්මයි තාත්තත් එක්ක එළියට යන්න කැමති. ඉතින් ඒගොල්ලන් ගෙදර නම් ඒගොල්ලන් ෆ්‍රී නම් මගේ වැඩ ඉතින් එයාලව ওই විදිහට එළියට අරන් යන එක තමයි. කොහොමද ඔයාලත් එහෙමද? මම දන්නේ නැහැ නේ ඔයාලා කොහොමද කියලා. ඒකයි ඉතින් අහන්නේ. ඉතින් මෙතනින් මගේ ලොග් එක ඉවරයි. වීකෙන්ඩ් ලොග් එක. ඉතින් ඔයගොල්ලන් මගේ ලොග්ස් වලට කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, මාත් එක්කම ඉන්න. තවත් ලස්සන ලොග්ස් ටිකක් මම අරගෙන එන්නම්. මම ගොඩාක් කැමති මේ ටයිම්ස් ලොග්ස් ඔයගොල්ලන්ට අරගෙන එන්න. ඉතින් ඉස්සරහට ලස්සන මේ ටයිම් ලොග්ස් මම අරන් එන්න පොරොන්දු වෙනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.